ඉතින් දැන් මේ මැසේජස් වලට ඇත්තටම මොකද දෙන්න ඕනේ උත්තරේ කියලා මටත් හිතා ගන්න බෑ. නමුත් මම හිතුවා contact lenses වල වෙන්න පුළුවන් ප්‍රශ්න ටික ගැන පොඩ්ඩක් කතා කරමු කියලා. එතකොට ඔබට තීරණය කරන්න පුළුවන් මේවා ඕවර් යූස් කරොත් මොකද වෙන්නේ? සොලියුෂන්ස් මාරු නොකරොත් මොකද වෙන්නේ? සොලියුෂන්ස් වෙනුවට වතුර පාවිච්චි කරොත් මොකද්ද වෙන්නේ? එතකොට කන්ටේනර් එක ක්ලීන් කරේ නැත්නම් කොහොමද ඒක බලපාන්නේ? ඇඟිලි ටික අත පිරිසිදු කරේ නැත්නම් කොහොමද ඒක බලපාන්නේ? ඔය වගේ මම ඒ අදාළ දේවල් ටික එකින් එකට කියන්නම්. එතකොට ඔබට තීරණය කරන්න පුළුවන් ඔබ ඉන්නේ කොතනද? ඔබ ඉන්නේ රිස්ක් එකකද නැද්ද කියලා. ඒක තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවේ. contact lenses වල දැම්මහම මුලින්ම වෙන්න තියෙන එකම දේ තමයි පොඩි අපහසුතාවයක් දැනෙන එක. මොකද දැන් මේ ඇහැ ඇතුළට දාන්නේ foreign body එක. කියන්නේ ඇහැට පොඩ්ඩක් ගියාම කියලා අපි කියන්නේ කැවෙනවා වගේ දැනෙනවා. අමුතු feeling එකක් තියෙනවානේ. ඒක සාමාන්‍යයෙන් ඕනිම contact lens එකක් පාවිච්චි කරන කෙනෙකුට මුලින් දැනෙන එකම feeling එක. ටිකක් අපහසුයක් දැනෙනවා. මොකක් හරි ඇහි තියෙනවා ඒක අයින් කරන්න හිතෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් එහාට දැන් මේ contact lens එක ගොඩක් ඔබ කියන විදිහට ඔබලා මේක දානකොට මේක දාන්න ඕනි පැය ගන්න හුඟක් ආයතන වලින් කියලා දීලා තිබුණේ නැහැ. එතකොට එහෙම නැත්නම් ඔබ ගන්න online store එකෙන් ඒ ගැන වචනයක්වත් කියලා නැහැ. එතකොට මේ lens එක දාන්න ඕනි පැය ගන්න ඇත්තටම මට එක්කිනාට වෙන් කරලා කියන්නත් බෑ. හේතුව ඔබ ගාව තියෙන lens එක මොකක්ද කියන එක ගැන මට අවබෝධයක් නැහැ. සහ ඒ තියෙන lens එකේ නමේ තියෙන ඇත්ත lens එකද කියලා දන්නෙත් නැහැ. මොකද fake contact lenses මේ වෙනකොට සෑහෙන්න ජනප්‍රියයි. සහ expire වෙච්ච contact lenses වල expiry dates මාරු කරලා අලුතෙන් packing කරලා එන lenses උත් දැන් වෙනකොට වෙළඳ පොලේ තියනවා කියලා මම මෑතක කරපු research එකකින් බොහොම පහසුවෙන් දැනගත්තා. ඉතින් මේ වගේ ප්‍රශ්නක් තියෙන තැනක ඔබ කොතනද ඉන්නේ කියලා මට හරියටම කියන්න බෑ. හැබැයි optometrist කෙනෙක් විදිහට මට කියන්න පුළුවන් වෙන්න පුළුවන් complications මොනවද කියලා. ගොඩක්ම common condition එකක් තමයි මේ මම දාපු පින්තූරේ. පේනවනේ ඔයගලන්ට මේ eyelid එකේ මේ ඇතුල් පැත්තෙන් රතු පාට බිබිලි